මට හිනාව නවත්ත ගන්න බෑ. මට ඔයා ගැන හිතන එක නවත්ත ගන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට ඉංග්ලිෂ් වලින් නවත්ත ගන්න බෑ කියන අදහසින් මොනවා හරි කියන්නේ කොහොමද කියලා දන්නවද? එහෙනම් අද පාඩමේ ගැන. මට හිනාව නවත්ත ගන්න බෑ. I can't help laughing. ඉතින් මොනවා හරි දෙයක් කරන එක නවත්ත ගන්න බෑ, කරන එක වළක්වා ගන්න බෑ කියන අදහසින් අපි මෙන්න මේ can't help කියන phrase එක භාවිතා කරනවා. අපි දැන් බලමු can't help කියන phrase එක sentences වලදී use කරන්නේ කොහොමද කියලා. sentence structure එක බලමු. sentence structure එක වෙන්නේ subject, can't help, verb with ing. අපි දැන් බලමු examples කීපයක්. මට ඔයා ගැන හිතන එක නවත්ත ගන්න බෑ. I can't help thinking about you. ඇයට අඬන එක නවත්ත ගන්න බෑ. She can't help crying. මට චොක්ලට් කන එක නවත්ත ගන්න බෑ. I can't help eating chocolate. මට ඒ ටෙලිඩ්‍රාමා එක බලන එක නවත්ත ගන්න බෑ. I can't help watching that teledrama. හරි. අපි දැන් බලමු past tense එකෙන් මොනවා හරි දෙයක් කරන එක නවත්ත ගන්න බැරි වුණා කියලා කොහොමද කියන්නේ කියලා. ඉතින්දී අපි can't help වෙනුවට couldn't help භාවිතා කරනවා. sentence structure එක තමයි subject, couldn't help, verb with ing. එහෙනම් අපි බලමු examples කීපයක්. ඒ වෙලාවේ මට කැස්ස නවත්ත ගන්න බැරි වුණා. I couldn't help coughing at that moment. මට බස් එකේ වමන යන එක නවත්ත ගන්න බැරි වුණා. I couldn't help vomiting on the bus. ඉතින් අද පාඩමත් වෙනදා වගේ ඔයගලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඔන්න දැන් පොඩි homework එකක් තියෙනවා. මෙන්න මේ වාක්‍ය දෙක ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා comment section එකේ type කරගෙන යන්න. ඊළඟ සතියේත් අපි අලුත් lesson එකකින් හම්බ වෙමු. වීඩියෝ එක හොඳයි නම් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා.